120ට ගියේ. ඒකට 180ක් වගේ හම්බ වුණා. ලොකු පඩියක් හම්බ වුණා. අවුරුදු 5මාරක්. එකම ගෙදර 5 මාරක් හිටියා. ඉතින් දැන් ඔයා අපේ පරණ කස්ටමර්. දැන් අවුරුදු 5කට 6කට ඉස්සරින් ගියා නේ අපෙන්. අයියා දැන් 7-8ක් විතර. 7-8ක් වෙනවා. හැබැයි තාම අල්ලකින් මතකයිනේ. දුවටද මතක අම්මටද මතක? ගියපු එක්කනට මතක වෙන්නේ ජීවිතේ අපෙන් ගිහලා සාර්ථක වුණ හින්දානේ නේද? හරි. කොහාටද මිස් අපෙන් ගියේ? කුවේට් නේද? අවුරුදු දෙකක්ම හිටියද? අවුරුදු 5මාරක්. එකම ගෙදර 5 මාරක් හිටියා. ඉතින් බලන්නකො කොච්චර හොඳ කියලා නේද? ඉතින් අපි කියපු විදිහටම වැඩේ කරා. අපි කියපු විදිහට පඩිය හම්බුණා. එතකොට මිස්ටර් ගෙදර හොඳට සැලකුවා නේද? එතකොට 5 මාරක් එක දිගට ඉඳලාම ආවා. ඔව්. ලංකාවේ දුව විවාහ වෙලාද? ඔයා ඉද්දි. නෑ. දැන් පොඩි කාලේ නේ ගියේ. දැන් ලොකුයි නේද? ඉස්කෝලේ ගිහින් ඉවරයිද? ඔව්. ඉවරයි නේ. ජොබ් එකක් කරනවද? කෝස් එකක් කරනවා. මිස් පඩිය වැඩි වුණාද ඔයාගේ? පඩිය කියන්නේ ඉතින් කොරෝනා කොරෝනා ටයිම් එකක් ආවා. නමුත් හොඳට සැලකගෙන හිටියා නේ. ඔව්. 120ට ගියේ. 180ක් වගේ හම්බ වුණා. ලොකු පඩියක් හම්බ වුණා. ඒ කියන්නේ 120ට ගිහලා 180ක් දක්වා කොරෝනා කාලෙත් පඩි දුන්නා. එතකොට ලංකාවේ ගොඩක් දුක්ඛින් දිද්දී ඔයාගේ පවුලේ කට්ටිය දුක්ඛින්ද නැහැ. ඇයි ඉතින් ලොකු පඩියක් හම්බුණා නේ? නැත්තම් මිනිස්සුන්ට කන්න තිබ්බේ නැහැ, අඳින්න තිබ්බේ නැහැ. ලොකු ප්‍රශ්න තිබ්බ කාලයක් නේ කොරෝනා අවුරුදු දෙක තුන නේද? එතකොට මිස් විදේශගත වුණින්ද මිස්ගේ පවුලේ කිසිම කෙනෙක් දුක්ඛින්ද නැහැ. බොහොම සතුටුයි. මේ ඉතින් මට කියන්නකෝ දැන් මේ ආයෙත් හිතුණා දෙන්න අල්ලා කියන එක. ඔව්. ලොකු විශ්වාසයක් තිබ්බා. විශ්වාසයක්. මොනවාද සාර්ථක කරගත්තේ රට ගිහිල්ලා? ඉතින් දරුවන් දෙගන්නවා. ඉන්නවා. ගෙදර තියෙන හොඳට බඩේක හදලා ගන්න. අඩුවක් පාඩුවක් නැතුව ඉන්නවා. හරි. දැන් මේ සැරේ අපි ගාවට ආවේ ආපහු මොනවද ජීවිතේ තියෙන සිහින? දැන් ඉතින් දරුවෝ දෙන්න ලොකුයි ඉතින් තව පොඩි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා තමයි ඉතින් ඒත් යන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න දිරියම කාන්තාවක් තමයි නේ. අපේ සුනෙත්‍රා මිස් නේද? ඒක දරුවන්ටත් ආඩම්බරයක් නේද? Alakim Enterprises Private Limited. Visit us at number 101 Colombo Road, Kurunegala.